අද මම කතා කරන්නේ අධික සහ දීර්ඝකාලීන මානසික ආතතිය කොහොමද අපේ මනසට සහ ශරීරයට අහිතකර අන්දමින් බලපාන්නේ කියලා. මානසික ආතතිය එහෙමත් නැත්නම් ස්ට්‍රෙස් එක අපි හැමෝටම පොදු දෙයක් නේ. හැමෝටම ඒක අත්දකින්න වෙනවා. එහෙම නේද? හැබැයි සමහරු මෙම අධික මානසික ආතතියෙන් පීඩා විඳිනවා. ඒක වළක්ව ගන්න කොහොමද? එහෙමත් නැත්නම් ඒකට පිළියම් මම වෙනම වීඩියෝ එකකින් කතා කරනවා. නමුත් ඊට කලින් අපි දැනගන්න ඕනේ මානසික ආතතිය කොහොමද අපිට අහිතකර වෙන්නේ කියන එක. අපි කල්පනා කරලා බැලුවොත් විභාගයක් ළඟා වීම, වැඩ රාජකාරී එකවර ගොඩ ගැසීම, රැකියාවේ වගකීම් ගොඩ ගැසීම, පවුල්වල ප්‍රශ්න, ආර්ථික ගැටලු, ආදර සම්බන්ධතාවල බිඳ වැටීම්, එමත් නැත්නම් තමාට බරපතල අසනීපයක් හැදුන අවස්ථාවක, අගම ඥාතියෙක්, පවුලේ හිතවතෙක් ජීවිතෙන් සමුගත් අවස්ථාවක සහ ඊට සමාන විවිධ දෛනික සිදුවීම් වලදී අපිට මානසික ආතතිය ඇති වෙනව නේද? නමුත් මානසික ආතතිය හැම විටම නරක දෙයක් නෙමෙයි. ඒක එදිනදා ජීවිතයේදී අපිට මුහුණ දීමට සිදුවෙන ප්‍රශ්න සහ අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට ශරීරයේ සූදානම් කරන ස්වභාවික මානුෂීය ප්‍රතිචාරයක්. එදිනදා ජීවිතයේදී අපිට එන අභියෝග, ප්‍රශ්න, එහෙම නැත්නම් චැලෙන්ජස් නියමිත වෙලාවට ජය ගන්න යම්කිසි මට්ටමකට ආතතියක් තිබීම අත්‍යවශ්‍යයි. හැබැයි මේ ආතතියට අපි දක්වන ප්‍රතිචාරය, එහෙමත් නැත්නම් අපි ප්‍රතිචාර දක්වන විදිය අනුව අපගේ යහපැවැත්මට, එහෙමත් නැත්නම් අපේ ඉමෝෂනල් ඇන්ඩ් ෆිසිකල් වෙල්බීන් එකට තදින්ම බලපානවා. ආතතිය කියන්නේ ශරීරයේ එලාම් සිස්ටම් එකක්. එහෙමත් නැත්නම් අනතුරු ඇඟවීමේ පද්ධතියක්. ආතතිකාරී සිදුවීමකට අපි මුහුණ දුන්නම මුලින්ම ෆ්ලයිට් or ෆයිට් රෙස්පොන්ස් එක, එහෙමත් නැත්නම් සටන් කිරීමේ හෝ පලා යාමේ ප්‍රතිචාරය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. මේ නැචරල් ස්වභාවික රෙස්පොන්ස් එක අතීතයේදී මිනිසාව අනතුරු වලින් බේරා ගැනීමට ශරීරය තුළ ස්වභාවිකව ඇතිවෙන ආරක්ෂක යාන්ත්‍රණයක්. උදාහරණයක් විදිහට අපි ඉදිරියට මොන හරි අනතුරක් පැමිණියොත් අපේ හදගැස්ම වැඩි වෙනවා. හුස්ම ගැනීමේ වේගය වැඩි වෙනවා. මාංශ පේශි තද වෙන්න පටන් ගන්නවා. මනස ඊටාත්ම අවදිමත් තත්වයකට පත් වෙනවා. එතකොට මේ සියල්ලම සිද්ධ වෙන්නේ අපිට අර සිදුවීමට ඉක්මනින්ම ප්‍රතිචාර දැක්වීමට ශරීරය සූදානම් කිරීමටයි. මේ කෙටිකාලීනව හොඳ වුණත් මේ අනතුරු ඇඟවීමේ පද්ධතිය දිනපතාම ක්‍රියාත්මකව තිබුණොත් ඒක ශරීරයටත් මනසටත් එච්චර හොඳ නැහැ. කෙටිකාලීන ආතතිය, එහෙමත් නැත්නම් acute stress කියලා කියන්නේ తాවකාලිකව ඇතිවන ආතති තත්වයක්. සාමාන්‍යයෙන් ක්ෂණිකව එහෙමත් නැත්නම් తాවකාලිකව ඇතිවන අභියෝගයක්, එහෙමත් නැත්නම් තර්ජනයක් නිසා මෙම ප්‍රතිචාරය අපේ ශරීරය තුළ හටගන්නවා. උදාහරණ විදිහට ගත්තොත් විභාගයක් ලංවන අවස්ථාවක්, සභාවක් ඉදිරියේ කතාවක් කරන්න තියෙද්දි, හදිසියේ බහින්බස් වීමක් සිදු වුණාම, රියනතුරකට මුහුණ දෙන්න සිදු වුණ අවස්ථාවක, එහෙමත් නැත්නම් ඩෙඩ්ලයින් එකක්, එහෙමත් නැත්නම් වැඩ අවසන් කිරීමේ අවසන් දිනයක් තියෙද්දි, හදිසි තීරණයක් ගැනීමට සිදු වුණ අවස්ථාවකදී මේ කෙටිකාලීන ආතතියට අපිට මුහුණ දෙන්න සිදු වෙනවා. ඉතින් මුලින්ම සිද්ධ වෙන්නේ ශරීරයේ ඇතුලේ ඇඩ්‍රිනලින් කියන හෝමෝනේ සක්‍රිය වීම. ඊට පස්සේ ඊට දෙවනුව ඇතිවන ශරීරයේ හෘද ස්පන්දන වේගය ඉහළ යාම, යම්කිසි බය ගතියක් හිතට දැනීම, කීන්දාඩිය දැමීම, අවධානය වැඩිවීම, මස්පිඩු තදවීම වගේ කෙටිකාලීන ශාරීරික ප්‍රතිචාර ඇති වෙන්න පටන් ගන්නවා. හැබැයි මේක කෙටිකාලීන ප්‍රතිචාරයක් නිසා ගොඩක් වෙලාවට මේක අපි කාටවත් නරක වෙන්නේ නැහැ. මේ ප්‍රතිචාරයෙන් අපගේ අවධානය වැඩි වෙලා අපිට වේගයෙන් සහ අමතර ශක්තියකින් වැඩ කරලා ඒ අදාළ අභියෝගය ඉක්මනින් ජය ගැනීමට උපකාරී වෙනවා. ස්ට්‍රෙස් එහෙමත් නැත්නම් හිතකර ආතතිය කියන්නේ මොකද්ද? අපේ ශරීරයේ ඇතිවෙන යම්කිසි ආතති තත්වයක් අපිව දීර්ඝගන්වනවා නම්, අපිව අභියෝග වලට සූදානම් කරනවා නම්, අපගේ පෞද්ගලික වර්ධනයට උපකාරී වෙනවා නම්, අන්න ඒක අපි කියනවා යහපත් ආතතියක්. එහෙමත් නැත්නම් හිතකර ආතතිය, එහෙමත් නැත්නම් ස්ට්‍රෙස් කියලා. උදාහරණ ගත්තොත් විභාගයක් අතලඟ තියෙද්දි අපිව උනන්දුවෙන් පාඩම් කිරීමට පොළඹවනවා. පිරිසක් ඉදිරියේ කතා කිරීමට තියෙද්දි අපගේ මනස අවදිමත් කරලා අපේ අවධානය වැඩි කරනවා. යම්කිසි ක්‍රීඩාවක් හෝ තරගයක් කිරීමට තියෙද්දි අපගේ දක්ෂතා උපරිම කරලා අපිට උත්තේජනයක් ලබා දෙනවා. එතකොට මේ වගේ අවස්ථාවල අපිට යම්කිසි පීඩනයක් දැනුණත් මට මේක කරන්න පුළුවන් කියන ධනාත්මක හැඟීම අපිට ලැබෙනවා. එමගින් අපිව මානසිකව වැටෙනවා වෙනුවට අපේ උනන්දුව වැඩි කරලා අපිව ඉදිරියට ගෙනියනවා. ඩිස්ට්‍රෙස් එහෙමත් නැත්නම් හානිකර අයහපත් ආතතිය කියන්නේ මොකක්ද? ආතතිය අපිට දරාගත නොහැකි මට්ටමකට වැඩි වෙලා, පාලනයෙන් තොර වෙලා, අසරණකමකටපත් වෙලා, එහෙමත් නැත්නම් දැඩි පීඩනයක් දැනෙන්නට පටන් අරන් අපි බොහොම අසහනකාරී මට්ටමකට ලක් වෙන අවස්ථාවක අපි ඒකට කියනවා අයහපත් ආතතිය කියලා. එහෙමත් නැත්නම් ඩිස්ට්‍රෙස් කියලා. මේ ඩිස්ට්‍රෙස් තත්වයට ඇතිවෙන අවස්ථාවලට උදාහරණ ගත්තොත් රාජකාරිය තුළ වැඩ අධික ලෙස දිගින් දිගටම වැඩිවීම, පවුල තුළ ගැටලු නිරන්තරයෙන් වැඩිවීම, ටොක්සික් රිලේෂන්ෂිප්ස් එහෙමත් නැත්නම් පීඩාකාරී සම්බන්ධතාවල සිටීම, නොනවතින ආර්ථික පීඩනකාරී සිදුවීම්, පාසල් තුළදී කොන් කිරීම, එහෙමත් නැත්නම් ළමුන්ගෙන් හිරිහැරවලට ලක්වීම, ඈත අතීතයේදී සිදුවුණ දැඩි මානසික කැලල්, එහෙමත් නැත්නම් ශෝකකාරී සිදුවීම්, එහෙමත් නැත්නම් කිසි පුද්ගලයෙක් තුළ ඇතිවන ඇන්සයිටි ඩිසෝඩර්ස්, ඒ කියන්නේ කනස්සල්ල සම්බන්ධ පෞරුෂ සහ රෝගී තත්ත්වයන් අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට මෙවැනි පීඩනකාරී සිදුවීම් කෙටි කාලයක් තුළ දරා ගැනීමට පහසු වුණත් දිගු කාලයක් පවතිනකොට ඒක ශරීරයටයි මොළයටයි දැඩි හානි පමුණවන්න පටන් ගන්නවා. හැබැයි හැමෝම එක වගේ ඩිස්ට්‍රෙස් එකකින් ඉන්නෙත් නැහැ. මොකද ඒක යම්කිසි පුද්ගලයෙක්ගේ දරා ගැනීමේ ශක්තිය, එහෙමත් නැත්නම් එම පුද්ගලයා සතු කුසලතා අනුව තීරණය වෙනවා. ක්‍රොනික් ස්ට්‍රෙස් එහෙමත් නැත්නම් නිදන්ගත ආතතිය, දිගු කාලීන ආතතිය කියන්නේ මොකද්ද?
කලින් කතා කරපු ඩිස්ට්‍රෙස් තත්වය, අධික ආතති තත්වය සති හෝ මාස හෝ සමහරට වසර ගණනාවක් තිස්සේ නොකඩවා පවතින තත්වයක් අපි කියනවා දිගුකාලීන ආතති තත්වයක් කියලා. දිගු කාලයක් තුළ දිගින් දිගටම පවතින ප්‍රශ්න නිසා මෙවැනි තත්වයක් ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අසතුටුදායක පෞල් ජීවිතය, දීර්ඝකාලීන ආර්ථික අපහසුතා, කාලයක් තිස්සේ පවතින රෝග, රැකියා විරහිතභාවය වගේ දේවල් අපිට උදාහරණ විදිහට සලකන්න පුළුවන්. භයානක ප්‍රතිඵලය එහෙමත් නැත්නම් භයානක දේ තමයි ශරීරයට නැවත අර යථා තත්වයට පත්වීමට කාලයක් නොලැබීම. එහෙමත් නැත්නම් බොඩි එක රීසෙට් වෙන්න කාලයක් නොලැබීම. වෛද්‍ය වාර්තාවලට අනුව දිගුකාලීන ආතතිය නිසා පුද්ගලයන් නිරන්තරයෙන් බයෙන් ජීවත් වෙන්න පටන් ගන්නවා. ඒගොල්ලොන්ට හැම වෙලේම කේන්ති යනවා. ඡාදය එහෙමත් නැත්නම් ડિප්‍රෙෂන් වගේ රෝග, පැනික් ඇටැක්ස්, ග්‍රස්තිය එහෙමත් නැත්නම් OCD වගේ රෝග සහ විවිධ මානසික ගැටලු වලට මුහුණ දෙන්න පටන් ගන්නවා. ආතතිය දීර්ඝකාලීනව තියෙද්දී අපේ අධිවෘක්ක ග්‍රන්ථි එහෙමත් නැත්නම් ඇඩ්‍රිනල් ග්ලෑන්ඩ්ස් වලින් හෝමෝන වර්ග කිහිපයක් ලේවලට මුදාහරිනවා. ඇඩ්‍රිනලින් මගින් ශරීරයේ හදගැස්ම වැඩි කරලා, රුධිර පීඩනය වැඩි කරලා, මාංශ පේශි වලට රුධිර ගමනාගමනය වේගවත් කරනවා. කොටිසෝල් ශ්‍රාවය කිරීම මගින් ශරීරයට අවශ්‍ය කරන ශක්තිය නිපදවනවා. එමගින් ලේවල සීනි මට්ටම ඉහළ දාලා ආහාර රුචිය වෙනස් කරනවා. ප්‍රතිශක්තිකරණ පද්ධතියේ යම් යම් වෙනස්කම් ඇති කරනවා. මේ කොටිසෝල් කියන හෝමෝනය කෙටිකාලීනව ප්‍රයෝජනවත් වුණත් දිගුකාලීනව නම් එච්චර හොඳ නැහැ. එමගින් දිගුකාලීනව මොළයේ විවිධ ව්‍යුහමය වෙනස්කම් ඇති කරනවා. මොළයේ පමණක් නෙමෙයි ශරීරයේ අනෙකුත් අවයවවල විවිධ වෙනස්කම් ඇති කරනවා. ඇමිග්ඩලා කියලා කියන්නේ අපේ මොළයේ තියෙන බිය සහ හැඟීම් පාලනය කරන මොළයේ කොටස. දිගුකාලීන ආතතිය පවතින විට එහි ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට අධික ලෙස බියවීම, පොඩි දෙයටත් අධික ලෙස බියවීම, කේන්ති යාම, කලබල වීම සහ මානසික නුරුස්සනභාවය එහෙම නැත්නම් නොසන්සුන්තාවය වැඩි වෙනවා. හිපෝකැම්පස් එක කියලා කියන්නේ මොළයේ තියෙන මතකය ඉගෙනීම සහ ආතතිය පාලනය කිරීමට වැදගත් වෙන කොටසක්. එතකොට දීර්ඝකාලීන ආතති හෝමෝන නිසා මෙම කොටස දුර්වල වෙන්න පටන් ගන්නවා. එවිට අලුත් දේවල් ඉගෙන ගන්න, එහෙම නැත්නම් මතකයේ තබා ගැනීම සහ ආතතිය පාලනය කිරීම අපහසු වෙනවා. ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් කියලා කියන්නේ අපිට නිවැරදි තීරණ ගැනීමට වැදගත් වෙන, ස්වයං පාලනයට වැදගත් වෙන කොටසක්. දිගුකාලීන ආතතිය නිසා මේකේ කාර්යක්ෂමතාවයත් අඩු වෙනවා. ඒ කියන්නේ අධික ලෙස අපි ආතතියෙන් සිටින දවස්වල අපිට අවධානය යොමු කිරීමට නොහැකි වීම, සුළු දේවල් වුණත් අපිට අමතක වීම, ඉක්මනින් කේන්ති යාම, එහෙමත් නැත්නම් තීරණ ගැනීමට අපහසු වීම වගේ දේවල් අත්දකින්න සිද්ධ වෙනවා. ඒක පුදුමයක් නෙමෙයි. ඒ වගේ දේවල් තියෙනවා කියලා කියන්නේ අපේ මොළයට දරාගත නොහැකි තරම් බරක් අපිට දැනෙන්නට පටන් අරන් තියෙන බවයි. මම අර කලින් කිව්වා වගේ ආතතිය දිගුකාලීනව තියෙද්දි හෘද ස්පන්දනය සහ රුධිර පීඩනය දිගුකාලීනව ඉහළ යන්න පටන් ගන්නවා. හයි බ්ලඩ් ප්‍රෙෂර් තත්ත්වයක් එන්න පුළුවන්. කෝටිසෝල් දිගුකාලීනව ස්‍රාවය වීම නිසා රුධිර වාහිනී වල ඇතුළත ස්තරයට හානි වෙලා හෘදයාබාධ සහ අංශභාග තත්ත්වයන් ඇතිවීමේ අවධානය බෙහෙවින් ඉහළ යවනවා. ඒ කියන්නේ හෘදය සහ මොළයේ සෞඛ්‍යයට ඉතාමත්ම අහිතකරයි. මොළය සහ බඩවැල් අතර ඉතා ප්‍රබල සංනිවේදනයක් පවතිනවා. ආතතියෙන් ඉන්නකොට බඩපපුව දැවිල්ල වගේ දේවල් වැඩි වෙන්න පුළුවන්. ඒකට හේතුව බඩේ ඇසිඩ් වර්ග ශ්‍රාවය වැඩි කරනවා. බඩේ ගෑස් ඇතිවීම වැඩි කරනවා. මලබද්ධය හරි පාචනය හරි වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. සමහර විට ඉරිටබල් බවල් සින්ඩ්‍රෝම් කියලා කියනවා. ඒ කියන්නේ නිතරම වැසිකිලි යන්න අවශ්‍යතාවය දැනෙන්න පටන් ගන්නවා. එක්සෑම් කිට්ටුවේදී ගොඩක් වෙලාවට තරුණ ළමයිගේ මේ තත්ත්වය සුලභව දැක බලා ගන්න පුළුවන්. ආහාර පිරිය සම්පූර්ණයෙන්ම වගේ නැති වෙලා යනවා. ඒ හින්දාත් බර අඩු වෙන්න පුළුවන්. හැබැයි සමහර ළමයි අධික ලෙස ආහාර ගැනීමට පෙළඹෙනවා. ඒකට කියනවා ස්ට්‍රෙස් ඉන්ඩියුස් ඕවර් ඊටිං කියලා. මේ තත්ත්වය ගොඩක් වෙලාවට ඇති වෙන්නේ ශරීරයේ දීර්ඝකාලීන ඇතිවන කෝටිසෝල් නිසාම තමයි. පැණි රස, තෙල් කෑම සහ ක්ෂණික ආහාර සහ කාබෝහයිඩ්‍රේට් බහුල ආහාර ගැනීමට වැඩි ආශාවක් දක්වන්න පටන් ගන්නවා. ලොකු ක්‍රේවිං එකක් ඇති වෙනවා. මේක ඇති වෙන්නේ ස්වභාවිකමයි. කියන්නේ අර ශරීරයට ආතතිකාරී මුහුණ දීමට අවශ්‍ය කරන ශක්තිය ගබඩා කර ගැනීමට සහ ලබා ගැනීමට දරන ජීව විද්‍යාත්මක උත්සාහයක් කියලා කියන්න පුළුවන්. නමුත් දිගින් දිගටම මේ තත්ත්වය තිබුණොත් අභ්‍යන්තර ඉන්ද්‍රියන් වටා තැන්පත් වන අහිතකර මේදය නිසා විසරල් ෆැට් වැඩි වෙනවා. ඇඟ මහත් වෙන්න පටන් ගන්නවා. දියවැඩියාව තත්ත්වයක් ඇති වෙනවා. හෘද රෝග අවදානමත් ඉහළ යනවා. බලන්නකෝ අද කාලේ මොනතරම් 50ට අඩු තරුණ වියේ පසු වෙන පුද්ගලයන් හෘදයාබාධ වලින් ජීවිතෙන් සමුගන්නවද කියලා. ඒගොල්ලන්ගේ ජීවිතවලට ටුට්ටක් එබිලා බැලුවොත් තේරෙනවා ඒගොල්ලොන්ගේ ආතති කළමනාකරණය සහ ශරීර සෞඛ්‍ය සම්බන්ධ ඔවුන් යොදවලා තියෙන අවධානය අඩුයි කියලා. දිගු කාලයක් ස්ට්‍රෙස් එකෙන් ඉන්නකොට ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙලා අපිව නිරන්තරයෙන්ම රෝගවලට ගොදුරු වෙන්න පටන් ගන්නවා. අධික ආතතියේ තියෙන අනිත් අහිතකර ප්‍රතිඵලය තමයි නිින්දට සිදුවෙන බලපෑම. එක්කෝ රෑ නිින්දට යාමට ප්‍රමාද වීම, රෑ නිතර ඇහැරීම, බියකරු හීන දැකීම, නිින්දේ ගුණාත්මක භාවය අඩු වීම වගේ දේවල් තිබෙන්න පුළුවන්. නිින්ද අඩු වුණාම පහුවෙනි දවසෙත් ආතතිය දරා ගැනීමේ හැකියාව තවත් අඩු වෙනවා. ඒක නිකන් විශේෂ සයිකල් එකක් වගේ. චක්‍රයක් වගේ. නිින්ද අඩු වුණාම ආයෙමත් ඉක්මනින් කේන්ති යන්න පටන් ගන්නවා. දැඩි මහන්සියක්, විඩාවක් දැනෙන්න පටන් ගන්නවා ශරීරයට. මානසිකව හැම වෙලේම වැටිලා වගේ ඉන්නේ. නිින්ද අඩු වුණාමත් ආහාර පිරිය වැඩි වෙලා ආහාර වැඩිපුර ගන්න පටන් ගන්නවා. එතකොට විවිධ ඇබ්බැහිම් වලටත් යන්න පටන් ගන්නවා. උදාහරණයක් විදියට මත්පැන්, දුම් වැටි වගේ ද්‍රව්‍ය වලට ඇබ්බැහිම්, ෆෝන් වලට ඇබ්බැහිම් වගේ දේවල් වලට පෙළඹෙන්න පටන් ගන්නවා. අවසානයේදී මේක නිකන් විෂම චක්‍රයක් වගේ නිකන් විශේෂ සයිකල් එකක් බවට පත් වෙනවා. දිගුකාලීන ආතතිය අපිව ඉක්මනින් මහලු වීමටත් බලපානවා. වයසට යන එක ඉතින් අපිට පාලනය කරන්න බෑනේ. ඒක තීරණය වෙන්නේ DNA අණුවේ අග්‍රස්තයේ පිහිටලා තියෙන ටීලෝමියර්ස් කියලා කොටසකින්. ඒක කොහොමද සෛල විභේදනයේදී කෙටි වෙනවා. එතකොට අපි වයසට යනවා. නමුත් දිගුකාලීන ආතතිය නිසා අපේ මේ DNA අණුවල අග්‍රයේ පිහිටන ටීලෝමියර්ස් ඉක්මනින්ම කෙටි වෙනවා කියලා
පර්යේෂණ වලින් සොයාගෙන තියෙනවා. සමාජයේ ඕගොල්ලෝ දකින පුද්ගලයන් එහා බලලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ. සමහර පුද්ගලයන් වයසට වඩා ගොඩක් වයස පාට බැලුවම පේනවා. ඒගොල්ලන්ගේ ජීවිතවලට ඉබිලා බලපුවම පේනවා ඒගොල්ලෝ ජීවිතේ වැඩි කාලයක් අධික ස්ට්‍රෙස් එකෙන් තමයි ජීවත් වෙලා තියෙන්නේ. ස්ට්‍රෙස් එක අපි හරියට පාලනය කරේ නැත්නම් නිතරම හිරුවරදය එහෙම නැත්නම් හිසරදය වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. මාංශ පේශිවල තදවීම නිසා එල්ල, උරහිස, කොන්ද වගේ ස්ථානවල කැක්කුම් ඇති වෙන්න පටන් ගන්නවා. අපේ කුරුලෑ සහ ලප කැලල් එකවරම වැඩි වෙන්න පටන් ගන්නවා. අධික ලෙස හිසකෙස් ගැලවිලා යන්න පටන් ගන්නවා. නිරන්තරවම තේට්ටුවෙන් ඉන්නව විතරක් නෙමෙයි අර ලිංගික ආශාවල් එහෙමත් අඩු වෙන්න පටන් ගන්නවා. ගොඩක් වෙලාවට මෙවැනි පුද්ගලයන් මුලින්ම හම්බ වෙන්න යන්නේ කායික රෝග වෛද්‍යවරයෙක්. එහෙමත් නැත්නම් සමේ රෝග වෛද්‍යවරයෙක්. එතනින් පස්සේ තමයි ඔවුන් මානසික වෛද්‍යවරයෙක් වෙත යොමු වෙන්නේ. එහෙමත් නැත්නම් යොමු කරවන්නේ. අපි ටිකක් ගැඹුරින් කල්පනා කරලා බැලුවොත් ස්ට්‍රෙස් එකයි ඇන්සයිටි එකයි අතර වෙනසක් තියෙනවා. ඒ කියන්නේ ආතතිය සහ කාංසාව. හැබැයි සාමාන්‍ය ව්‍යවහාරයේදී නම් අපි ওই දෙකම එක විදිහට තමයි පාවිච්චි කරන්නේ. ආතතියක් කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ පිට හඳුනාගත හැකි පැහැදිලි බාහිර පීඩනකාරී සිදුවීමක්. එහෙමත් නැත්නම් ප්‍රශ්නයක් තියෙන අවස්ථාවක ශරීරයට දැනෙන වෙනස. නමුත් කාංසාව එහෙමත් නැත්නම් ඇන්සයිටි කියලා කියන්නේ අනතුරක් එහෙමත් නැත්නම් ප්‍රශ්නයක් ගැන සිතමින් දීර්ඝ කාලයක් තුළ දිගින් දිගටම පවතින දැඩි බිය, සැකය එහෙමත් නැත්නම් අසහනකාරී තත්ත්වයක්. හැබැයි දිගු කාලිනව ආතතිය තියෙද්දී කාංසාව එහෙමත් නැත්නම් ඇන්සයිටි ඩිසෝඩර්ස් වගේ මානසික රෝගී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඕගොල්ලන්ටත් හිතෙනවා නම් ඕගොල්ලන්ගේ ආතති තත්ත්වය ඇන්සයිටි ඩිසෝඩර් එකක් විදියට එහෙමත් නැත්නම් කාංසාමය රෝගී තත්ත්වයක් මට්ටමකටම තියෙනවා කියලා හිතනවා නම් මනෝවෛද්‍යවරයෙක්ගේ උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍යයි. එහෙමත් නැත්නම් ඔබේ පවුලේ සමාජිකයෙක්, දරුවෙක් එවැනි රෝගයකින් පීඩා විඳිනවා නම් මනෝවෛද්‍යවරයෙක්ගේ උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍යයි. සමහර ලාවට ඒවට ප්‍රතිකාර කිරීමක් වැදගත් වෙනවා. හරි. ජීවිතයේ මුහුණ දෙන්න සිදුවෙන පීඩනකාරී අවස්ථාවන් සම්පූර්ණයෙන්ම අපිට ඉවත් කරන්න බෑනේ. නමුත් අපිට පුළුවන් ඒවා දිහා බලන ආකාරය සහ ඒ සඳහා අපි ප්‍රතිචාර දක්වන අන්දම වෙනස් කරගන්න. එකම කෙනෙකුට එකම ප්‍රශ්නයක් තමාව විනාශ කරන තර්ජනයක් වගේ දැනෙන්නත් පුළුවන්. නමුත් තව කෙනෙකුට තමාගේ දක්ෂතාව පෙන්විය හැකි අභියෝගයක් වගේ දැනෙන්නත් පුළුවන්. ඒ හින්දා තමයි සමහර ළමයි විභාගවලදී ඒගොල්ලෝ උද්‍යෝගයෙන් ඒවලට පාඩම් කරලා ඒවලට මුණ දෙන්නේ සහ සමහර ළමයි ඒවලට බය වෙලා විභාග ස්කිප් කර එහෙමත් නැත්නම් කල් දමදමා ඉන්නේ. ඒ හින්දා අපි ප්‍රශ්නයක් දිහා බලන්න ඕන විදිය වෙනස් කරා නම් අපේ ජීවිතයට හොඳ ප්‍රතිඵලයක් උදා කරගන්න පුළුවන්. උදාහරණයක් විදියට මට මේක කරන්න බැහැ කියලා හිතනවට වඩා මට මේකෙන් යමක් ඉගෙනගෙන ජය ගන්න පුළුවන් කියලා හිතන විට ශරීරයට සිදුවන හානිය අවම වෙලා අපිට යම්කිසි ප්‍රතිඵලයක් ජීවිතයට ලැබෙන බව පර්යේෂණ වලින්ම පෙන්වලා දීලා තියෙනවා. ආතතිය පාලනය කරනවා කියලා කියන්නේ ප්‍රශ්න මගහැරීමම නෙමෙයි. අර ශරීරයේ නැවත යථා තත්ත්වයකට පත්වීමට එහෙමත් නැත්නම් රීසෙට් වීමට පොඩි විවේකයක් දීම, එහෙමත් නැත්නම් මනස පොඩ්ඩක් සංසුන් කිරීම, යථාර්ථවාදීව සිටීම, එහෙමත් නැත්නම් අනිත් පුද්ගලයන්ගෙන් හිතවතුන්ගෙන් උදව් උපකාර වගේ ලබා ගැනීම වගේ දේවල් තමයි අපි කරන්න ඕනේ. මතක තබා ගන්න අවශ්‍ය කරන කරුණ තමයි ජීවිතයෙන් ආතතිය අපිට සම්පූර්ණයෙන්ම නැති කරන්න බෑ. ආතතිය සමග සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙන්න ඉගෙන ගන්න එක තමයි වඩා වැදගත් වෙන්නේ. මොකද ප්‍රශ්න කියන එක හැමෝටම පොදු දෙයක් නේ. ඒකට ප්‍රශ්න අපි හැම වෙලේම අභියෝගයක් විදියට සලකලා මුහුණ දෙන්න ඕනේ. හරි. දැන් ඔයගොල්ලෝ දැනගත්තනේ මානසික ආතතිය වැඩි වුණාම අපේ ශරීරයට සහ මනසට සිදුවන බලපෑම. ඕගොල්ලන්ට එවැනි තත්ත්වයක් තියෙනවා නම් ඒක කොහොමද වළක්වගන්නේ? එහෙමත් නැත්නම් ඒකට මොන විදියටද පිළියම් හොයන්නේ කියලා මම තව වීඩියෝ එකකින් සාකච්ඡා කරන්නම්.